අයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මගේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරේ පිළිගන්නවා. මම රහල් පබසර. ඉතින් අද අපේ ටොපික් එක වෙන්නේ මේ Star Sapphires සහ Star Rubies. ඉතින් මේ Star Sapphires සහ Star Rubies කියන gem varieties belonging වෙන්නේ මේ corundum කියන mineral group එකට. එහෙම නැත්නම් කුරුවින්ද කියන මැණික් කුලයට. ඉතින් මේ gems වල දැක් ගන්න පුළුවන් වෙන ගොඩක් unique concentration improvising characteristic එකක් තියෙනවා. ඒ තමයි මේකේ තියෙන මේ move වෙන star එක. මේකේ surface එකේ තියෙනවා moving star එකක්. කියන්නේ චලනය වෙන සචරිත තාරකාවක nature එක ගත්ත. ඒ කියන්නේ තාරකාවක ස්වභාවය ගත්ත ආලෝක රේඛා 6ක්. ඉතින් මේකට කියන්නේ gemology වලදී asterism කියලා. ඉතින් මේ asterism කියන characteristic එක ගත්තොත් මේක මේ name එක මේ binomial name එක එන්නේ latinate terminological reference එකකින්. එහෙම නැත්නම් ලතින් වාග්ගර්ථයකින්. ඉතින් මේ astron කියලා කියන්නේ තාරකාවට. ඉතින් මේ astronism කියන්නේ star like optical phenomenon එකක්. එහෙම නැත්නම් තරුවකට සමාන දෘශ්‍ය සංසිද්ධියක් මේක මේ gem එකේ surface එක උඩ දැක් ගන්න තියෙන හින්දා තමයි මේකට මේ asterism කියලා හඳුන්වන්නේ. ඉතින් මේ sapphires වලට අමතරව quartz, spinel, opal, moonstone වගේම මේ ඒකනයිට් වලත් garnet වලත් මේ asterism කියන optical phenomenon එක දැක් ගන්න පුළුවන් වෙනවා. නමුත් ගොඩක් popular sapphires වල සහ මේ rubies වල තියෙන asterism කියන optical phenomenon එක. ඉතින් මේ asterism කියන optical phenomenon එක නිර්මාණය වෙන්නේ මේ gems නිර්මාණය වෙද්දී මේකේ තියෙන fusible state එක කියලා අපි කියන්නේ. අර විලයනීය අවස්ථාව විලයනීය තත්ත්වයේදී තමයි මේ fusible state එකේ තමයි මේ asterism කියන character එක මේකට නිර්මාණය වෙන්නේ. ඉතින් මේ fusible state එකේදී මේකේ තියෙන lattice energy එක නැත්නම් දැලිස් ශක්තිය solid stable වෙන්න කලින් මේකට එළියේ තියෙන මොකක් හරි outternal agent එකක් absentrate වෙනවා unconsciously මේ gem එකේ තියෙන crystallographical structure එක ඇතුළත. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙම එන්නේ මේ absentrate වෙන්නේ rutile වගේ mineral එකක microparticular fibers. එහෙම නැත්නම් අපි කියන්නේ අර microscopic type එකේ තියෙන නිකන් අන්වික්ෂ්‍ය තත්ත්වයේ තියෙන රූටයිල් කෙඳිති වල අංශු තමයි මේකට මෙහෙම ඇතුළත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ sapphires belonging වෙන්නේ hexagonal කියන crystallographical structure එකට. එහෙම නැත්නම් ෂට්පාදික ස්පටික පද්ධතියට. ඉතින් මේ මෙහෙම internal වෙන මේ absentrate වෙන මේ rutile fibers arrange වෙනවා hexagonal shape එකට. මෙන්න මේ arrange වෙන hexagonal fiber pattern එක fiber consequence එක virtual lightning එකේදී ඒක උඩට මේ lightning එක overlap වුණාට පස්සේ මේක අර irregular dimensions 6කින් එන angular diametries වලින් එන මේ lightning එක හීනි twine rays 6ක් විදියට overlap වෙලා demonstrate වෙනවා. මෙන්න මේ hexadermic demonstration එක තමයි star sapphires වල සහ star rubies වල දැක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අර ෂඩ්පාද තාරකාවක්. එහෙම නැත්නම් මේකට කියනවා hexadermic asterism කියලා gemology වලදී. ඉතින් මේ වගේ asterism කියන character එක එක race ගණන් වලට එහෙම නැත්නම් race 4ක් වෙන්න පුළුවන්, race 6ක් වෙන්න පුළුවන්. අර sapphires වල දැක් ගන්න පුළුවන් වෙන. එතමිට race 8ක් වෙන්න පුළුවන් සහ race 12ක් වෙන්නත් පුළුවන්. එතමිට race 14ක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් star sapphires වල ගොඩක් generally දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ hexadermic asterism. එහෙම නැත්නම් ෂඩ්පාද තාරකා ගුණය තමයි. ඉතින් asterism කියන එක origin වෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් මේක ඔප්ටිකල් phenomenon එකක්. මේ ඔප්ටිකල් phenomenon එක හින්දාම gem එකේ තියෙන value එක සමහරක් විට වැඩි වෙනවා. ඉතින් අර මම මුලින් කිව්ව විදිහටම opal වල, spinel වල, diopside වල සහ aconite වල මේ asterism කියන character එක දැක් ගන්න පුළුවන් වෙනවා. එතෙන් විට moonstone වලත් දැක් ගන්න පුළුවන් වෙනවා. garnet වලත් දැක් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් වැඩි කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. මොනවද මේ star sapphires සහ star rubies කියලා බලන්න. ඔන්න ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියපු විදිහටම අපි ආව වීඩියෝ එකට. ඉතින් අද අපේ ටොපික් එක වෙන්නේ star sapphires සහ star rubies. ඉතින් මේ gem varieties දෙකම belonging වෙන්නේ aluminium oxide එහෙම නැත්නම් Al2O3 කියන chemical formula binomial එකට. ඉතින් මේකෙදි මේ gems වල තියෙන color එක concentrate වෙන්නේ improvise වෙන්නේ මේකට trans elements කොයි විදිහට absentrate වෙනවද කියන දේ සම්බන්ධව. ඉතින් මේ absentrate වෙන chemical composition එකේ පළවෙනි dimension එක අනුව තමයි මේකට color එක කොයි විදිහටද concentrate වෙන්නේ කියන දේ තීරණය වෙන්නේ. usually සාමාන්‍යයෙන් titanium, ferric aluminium, dialuminum trioxide හෝ
ferric titanium aluminium oxide කියන chemical composition එකේදී royal blue brindle blue ultramarine blue කියන color consequence අතර තියෙන interrange එකක් දැක ගන්න පුළුවන් වෙනවා ඊට අමතරව මේකට ferrous vanadium හෝ වෙනත් trans amount element එකක් replace වුණාට පස්සේ bronze green pastel green forest green වගේ colors දැක ගන්න පුළුවන් ඊට අමතරව spring green formentino tangerine orange tangerine yellow apricot Fiji yellow Fiji pink pinkish orange salamandian pink salamandian red salamandian pink salamandian orange salamandian colorless pastel yellow වගේ colors දැක ගන්න පුළුවන් වෙනවා ඊට අමතරව vermilion green vermilion forest green vermilion evening green වගේ colors උත් දැක ගන්න පුළුවන් වෙනවා ඉතින් ඊට අමතරව ගත්තොත් ගොඩක් විවිධ color franchise එකක් මේ star sapphires වල දැක ගන්න පුළුවන් වෙනවා star rubies ගත්තොත් star rubies වල ප්‍රයොරිටිකල් color එක එහෙම නැත්නම් ප්‍රාමුඛ්‍ය වර්ණය වෙන්නේ රතු පාට ඒ කියන්නේ pigeon blood red color එක ගොඩක් pigeon blood red color එකේ star rubies හම්බෙන්නේ මියන්මාර් වල මොගොක් කියන region එකේ ඒ කියන්නේ අර බුරුමේ තියෙන මොගොක් කියන ප්‍රදේශය ආශ්‍රිතව තමයි හම්බෙන්නේ ඊට අමතරව ගත්තොත් මේකේ hot pink color එක hot pinkish red color එක distinguishable pink red color එක සහ distinguishable orangish red color එක indistinguishable fire red color එක සහ iridescent red color එක දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මීට අමතරව sunset colors අර පාට්පරාජය වල දැක ගන්න පුළුවන් වෙන colors උත් මේ star rubies සහ star sapphires වල දැක ගන්න පුළුවන් වෙනවා. ටිකක් හැබැයි rare approximately rare color consequence ඒවා ඇවිල්ලා ඉතින් මේ star sapphires සහ star rubies වල origins ගත්තොත් මේවා හම්බෙන ප්‍රදේශ ගත්තොත් ගොඩක් වෙලාවට මේවා ශ්‍රී ලංකාවේ හම්බෙනවා. ඊට අමතරව සවුත් ඇෆ්‍රිකන් රීජන් එකේ බොට්ස්වානා කෙන්යා මාලි වගේ කන්ට්‍රීස් වල දැක ගන්න පුළුවන් වෙනවා ඊට අමතරව ස්වාසිලන් වල කැමරෑන් වල සහ කෙන්යා වල දැක ගන්න පුළුවන් වෙනවා ඊට අමතරව ගත්තොත් ඩොමිනිකා වලත් මේක දැක ගන්න පුළුවන් වෙනවා ඊට අමතරව ගත්තොත් ඇෆ්ගනිස්තාන් වල සහ තුර්කියේ වගේම ඕස්ට්‍රේලියාවෙත් USA වලත් මේවා දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මොන්ටානා ස්ටාර් සැෆයර්ස් උත් හම්බෙනවා. මොන්ටානා ස්ටාර් සැෆයර්ස් ගත්තොත් ටිකක් හැබැයි කලර් එක වීක්ලූසන් ස්ටාර් සැෆයර්ස් සහ ස්ටාර් රූබිස් තමයි මොන්ටානා වල හම්බෙන්නේ USA වල. ඉතින් මේ ස්ටාර් සැෆයර්ස් ගත්තොත් මේකේ කෙමිකල් කොම්පොසිෂන් එක වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් ම තමයි. ඒ කියන්නේ Al2O3 කියන අර කෙමිකල් කොම්පොසිෂන් බයිනෝමියල් එකට මේක belonging වෙනවා. star rubies ගත්තොත් ඒකත් ඇලුමිනියම් ඔක්සයිඩ් ම තමයි trans element එකක් විදිහට ඉස්සරහට repeat වෙන chromium star sapphires වලදී vanadium titanium ඇතැම් විට magnesium හෝ manganese හෝ molybdenum ගොඩක් rare cobalt හෝ වෙනත් මොකක් හරි transmission element එකක් replace වෙනවා මේ replace වෙන element එක අනුව මේකේ color එක concentrate වෙනවා ඉතින් මේ gems දෙකම අයිති වෙන්නේ trigonal කියන crystal system එකට එහෙම නැත්නම් අර ත්‍රිආනතක නිස්පාටික පද්ධතියට මේක ක්‍රිස්ටල් ක්ලාස් එක ගත්තොත් හෙක්සාගනල් කියන ක්‍රිස්ටල් ක්ලාස් එකට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් මේක ස්පෙસિෆික් ග්‍රැවිටි එක ගත්තොත් විශිෂ්ට ගුරුත්වය ගත්තොත් 3.9 යට ඉඳන් 4.06 දක්වා දැක් ගන්න පුළුවන්. ඉතින් මේක රිෆ්‍රැක්ෂන් ඉන්ඩෙක්ස් එක ගත්තොත් 1.76 යට ඉඳන් 1.772 දක්වාත් 1.76 බිඳුව ඉඳන් 1.76 දක්වාත් දැක් ගන්න පුළුවන්. ඉතින් මේක බ්‍රයිට් ෆ්‍රින්ජන්ස් එක ගොඩක් ඔප්ටිමිස්ටික්ලි ඩෙමොන්ස්ට්‍රේට් වෙන ජෙම් එකක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මේකේ ප්ලියෝක්‍රයිසම් එක ටිකක් ඩී ෂේම් වෙනවා මේ ස්ටාර් සැෆයර්ස් සහ ස්ටාර් රූබීස් වලදී මොකද මේක කට් කරන්නේ කැබචන් කියන කට් එකට මොකද මේ ජෙම් එකේ තියෙන මේ එන්ඩමික් ෆිනොමිනන් එක ගොඩක් රීනෝටිසබලි ෆොරකැප් වෙන්නේ මේ කපන කට් එක අනුව මේ කැබචන් කියන කට් එකට විතරයි මේ ස්ටාර් සැෆයර්ස් සහ ස්ටාර් රූබීස් කට් කරන්නේ මේ ෆැසිනේටින් ඩයග්‍රෑම් එක හින්දා තමයි කොනෝග්‍රාෆ් එක මැදට සෙන්ටර් මොඩරේට් වුණාට පස්සේ මේ ස්ටාර් එක ගොඩක් රීනෝටිසබලි ෆොරකැප් වෙන්නේ ඉතින් මේ ජෙම්ස්ටෝන්ස් වල හાર્ඩ්නස් එක විදිහට මෝස් ස්කේල් එකේ 9ක් දැක් ගන්න පුළුවන් ගොඩ ඩියුරබල් අනිත් සැෆයර්ස් වරයිටිස් වගේම තමයි මේකත් ගොඩ ඩියුරබල් සැෆයර් වරයිටි එකක්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ස්ටාර් සැෆයර්ස් සහ ස්ටාර් රූබීස් සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඉතින් මම අදට සමුගන්නම්. නැවත හමු වීමේ බලාපොරොත්තු වෙයි. හැමෝටම ස්තුතියි.